අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිට්කොයින් මාකට් අප්ඩේට් එකක්. ක්‍රිප්ටෝ මාකට් එකේ ඕවරෝල් මොකද වෙන්නේ? ඉතින් බිට්කොයින් ඇනලයිස් කරාම අපිට මුළු ක්‍රිප්ටෝ මාකට් එකම ඕවරෝල් දකින්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ බිට්කොයින් ලයිව් මාකට් එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මාකට් එක ලොකු සෙල් මූව්මන්ට් එකක් ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මීට කලිනුත් මේ වගේම දැන් මෙන්න මේ ලයිව් මාකට් එක යන විදිහම කොන්සොලිඩේෂන් අවස්ථාවක මාකට් එක තිබ්බා. මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඒ අවස්ථාවේදී මාකට් එක මෙන්න මේ විදිහට රේන්ජ් වෙලා මෙන්න මේ ඒ රේන්ජ් පීමින් ඇති වෙච්ච ඒ කොන්සොලිඩේෂන් එක වුණාට පස්සේ මාකට් එක මෙන්න මේ විදිහට ලික්විඩිටි අරගෙන මාකට් එක ලොකු සෙල් මූව්මන්ට් එකක් ආවා. ඒ වගේම දැනුත් ඒ ආකාරයෙන්ම මාකට් එක අන්නේ සෙල් මූව්මන්ට් එක අවසන් වෙලා ආය වතාවක් ඒ විදිහටම මාකට් එක කොන්සොලිඩේෂන් වෙනවා. ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේ ආපු හයි එකෙන් මාකට් එකේ ඒ ලික්විඩිටි ටික මාකට් එක ගත්තා. මෙන්න මෙතන මාකට් එක ගත්තා. ලික්විඩිටි ටික අරගෙන මාකට් එක ඩ්‍රොප් එකක් ආවත් හැබැයි අර කලින් අවස්ථාවෙම මාකට් එක සිද්ධ වෙච්ච දේ නැවත වතාවක් වෙයි කියලා ට්‍රේඩර්ස්ලා හිතන නිසා නැවත වතාවක් මාකට් එක අප් වුණා. නමුත් එතනදී ගොඩක් කට්ටිය ලොස් වෙන්නේ නැති. මොකද මාකට් එක මෙන්න මේ විදිහට මෙන්න මේ මාකට් එකේ මෙන්න මේ ලික්විඩිටි මාකට් එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලොකු හොඳ සෙල් පවර් එකක් පෙන්නලා මාකට් එක නැවත වතාවක් උඩ යනවා. මොකද මෙතන හොඳ සපෝට් බෑන්ඩ් එකක් කියලා දන්නවා. මෙතනින් උඩ ලික්විඩිටි තියෙනවා. මෙතනින් උඩට ගිහිල්ලා මෙන්න මෙතනින් උඩට ගිහිල්ලා මෙතන තිබ්බ ලික්විඩිටි එක අරගෙන ආයෙ පහළට ඇවිත් පහළට එනවා වගේ පෙන්නලා ආයෙ උඩට ගිහිල්ලා ලික්විඩිටි එක ගත්තා. හරිද? එතකොට හරියටම ට්‍රේඩ් එක ගන්න මොකද මේක ෆියුචර් මාකට් එකේ ට්‍රේඩ් කරන කට්ටිය තමයි බලපාන්නේ. ඒතොර ඒ ලික්විඩිටි ගත්තා. එතකොට මෙන්න මේ ඉන්වැලිඩේට් ලයින් එකක් අපිට ගන්න පුළුවන්. මෙතනින් මාකට් එක උඩට ගියොත් නැවත වතාවක් ෂෝට් ටර්ම් මාකට් එක බුලිෂ් වෙනවා කියලා අපිට දකින්න පුළුවන්. නමුත් මාකට් එක එතන හයි එක බ්‍රේක් කරේ නැහැ. මෙන්න මේ ලයින් එක කැන්ඩල් බොඩි එකකින් බ්‍රේක් කරේ නැහැ. ඒ නිසා අපිට මේක මේ අප් ට්‍රෙන්ඩ් එකක් කන්ටිනියු වෙන ගියපු මූවමන්ට් එකක් කියලා ගන්න බෑ. මෙතනින් මාකට් එක නැවත වතාවක් පහළ එන්න සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ උඩ ලෙවල් එකේ ලික්විඩිටි එක ගත්තේ නැති වුණාට මෙන්න මේ කැන්ඩල් බොඩි එක මෙතනින් අරගෙන තියෙනවා. මේක පේනවනේ. මෙතන කැන්ඩල් බොඩි ක්ලෝස් එකේ ලික්විඩිටි එක මාකට් එක අරන් තියෙනවා. මෙතන මේ වික් එකේ ලික්විඩිටි එක තමයි ඉතුරු වුනේ. ඒ ටික අපිට ගන්න පුළුවන් මෙතන ලික්විඩිටි ක්ලියර් කරා කියලා. අන්න ඒ නිසා ඒතර මාකට් එක දැන් මේ සෙල් වෙමින් තමයි පවතින්නේ. මේ සෙල් මේක කන්ටිනියු වුණොත් එහෙම අනිවාර්යයෙන් මෙන්න මේ හයි එක නම් බ්‍රේක් කරන්න මේ ලෝ වික් එක නම් අනිවාර්යෙන් බ්‍රේක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ මාකට් එක තව සෑහෙන පල්ලෙහාට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක මේ විදිහට මාකට් එක පල්ලෙහාට එන්න පුළුවන්. බලන් ඉන්න මම ෆියුචර් ට්‍රේඩින් නම් කරන්නේ නැහැ. නමුත් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. ඒකට හේතු වෙන්නුවොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් කලින් අවස්ථාවත් ඒ දේම සිද්ධ වෙලා තියෙනවා. එතන මාකට් එක පහළට ඇවිල්ලා මේ මෙන්න මෙතනදී සපෝට් ලයින් එකෙන් මාකට් එක පොඩ්ඩක් අය උඩිනවා වගේ පෙන්නලා පහළ ඇවිත් තිනවා. ඒ දේම මෙතන නැවත වතාවක් පහළ ලයින් එකේ සිද්ධ වෙන්න පුළුවන්. මාකට් එක මෙන්න මේ පහළට ඇවිල්ලා මෙන්න මෙතනින් ආයෙ උඩිනවා වගේ පෙන්නලා පහළට යන පුළුවන් සම්භාවිතාව වැඩි. ඒකට මේ දේ නැවත නැවත සිද්ධ වෙනවා. දැන් ඔයගොල්ලෝ ඊට කලින් අවස්ථාවක් පෙරම කියන ඕල් ටයිම් හයි එකේ තියෙනකොටත් මාකට් එක පහළට කොන්සන්ට්‍රේෂන් වෙලා ඔයාලට බලන්න පුළුවන් මෙතන ඔබ ලික්විඩිටි ගත්ත මාකට් එක මෙන්න මේ ලික්විඩිටි කරන්නේ තියෙන්නේ. ඒතර මාකට් එක සසරත් තිබෙ ලික්විඩිටි අරගෙන තමයි මාකට් එක සෙල් උනේ. ඒ වගේම මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ නැවත නැවත මේ අවස්ථාවන් අපිට දකින්න පුළුවන් වෙයි ගොඩක් දුරට. ඒ නිසා අවත් මේ ලොන්ග් ට්‍රේඩ් ගන්නවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මෙතන මෙන්න මේ සෙල් මූවමන්ට් එක යන අවස්ථාව මෙන්න මේ වැදිලා හරි මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරගෙන හොඳ කැන්ඩල් ස්ට්‍රොං බොඩි එකක් උඩට ගියොත් ඔයගොල්ලන්ට නැවත වතාවක් සෙල් මූවමන්ට් එකක් බලන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලයින් එකේදී තමයි. මෙන්න මෙතන ලික්විඩිටි ටික ක්ලියර් කරොත් එහෙම ඔයගොල්ලන්ට එතනින් සෙල් එකක් නැවත වතාවක් දකින්න පුළුවන්. මම කතා කරන්නේ සෙල් ෆියුචර් ට්‍රේඩින් කරන කට්ටියට ගන්න පුළුවන් අවස්ථාවක්. මම ෆියුචර් ට්‍රේඩින් කරන්නේ නැහැ. මම ස්පොට් ඉන්වෙස්ට්මන්ට් තමයි කරන්නේ. ඉතින් ඔන්න ඔය දේ තමයි ෆියුචර් ට්‍රේඩින් කරන කට්ටියට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ සෙල් බලන්න පුළුවන් අවස්ථාවල් තමයි ඒ තියෙන්නේ. ඒ වගේම මෙන්න ඊළඟට ගියොත් මෙන්න මේ සපෝස් ඕන් නැතිව මෙතන. ඉතින් නම් අනිවාර්යෙන් කොහොමද මූවමන්ට් එක අනිවාර්යෙන් චේන්ජ් වෙනවා අප් වුණොත් අපිට ඒක දකින්න පුළුවන්. මොකද ඩිස්කවුන්ට් විදියට බැලුවොත් එහෙම මාකට් එක හරියටම 0.5 රේඛාව මෙතනට එනවා. ඒ නිසා එතනින් සෙල් වෙන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි. මාකට් එක උඩ ගියොත් එහෙම මාකට් එක අප් වුණොත් මෙන්න මෙතනින් සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක මෙන්න මෙතනට ගිහිල්ලා මෙතනට එන්න පුළුවන් සම්භාවිතාවකුත් තියෙනවා. මෙතනට ගිහිල්ලා මෙතනට නෙමෙයි මාකට් එක මේ සපෝට් බෑන්ඩ් එක මෙන්න මේ සපෝට් බෑන්ඩ් එක ඩ්‍රොප් වුණොත් මාකට් එක ඊළඟට 48000 50 2000 අතරට කොහොමද ඉන්න පුළුවන්. ඊට පස්සේ මගේ පර්සනල් ටාගට් එක නම් මෙන්න මේ 30000 30000 40000 තෝරන එකට මාකට් එක එන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ. ඔබට වීක්ලි chart එක දැම්මොත් බලන්න පුළුවන් අපිට ඒක මොකද්ද වෙන්නේ කියලා. රයිට් ඔන්න තියෙනවා වීක්ලි chart එක ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් මාකට් එකේ තියෙන සපෝට් බෑන්ඩ් එක මේ තියෙන්නේ previous all time high එකක තියෙන හොඳ සපෝට් බෑන්ඩ් එක තමයි දැන් මාකට් එකේ තියෙන්නේ මේ zone එක
බ්‍රේක් කරොත් අනිවාර්යයෙන්ම මාකට් එක මෙන්න මේ සීමාවට එන්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩි. මෙන්න මෙතන ලික්විඩිටි එක මාකට් එක ගත්තොත් මේ වික් එකේ ලික්විඩිටි ගත්තොත් මාකට් එක මෙන්න මෙතනින් අරගෙන 48000 කියන ඒරියා එකෙන් ලික්විඩිටි එක අරගෙන මේ මෙතන තියෙන fair value gap එකත් ෆිල් කරලා මාකට් එක අප් වෙන්න පුළුවන් සම්භාවිතාවකුත් තියෙනවා. අපි ඒක ගැන ඉදිරියට කතා කරමු. කොහොම නමුත් දැන් අපි බලාගෙන ඉන්න ඕන මෙන්න මෙතන. මෙන්න මේ වීක්ලි chart එකේ මෙන්න මේ වීක්ලි බෑන්ඩ් එක බ්‍රේක් කරනවද කියලා. ඒ කියන්නේ 60000 zone එක පහු කරගෙන 50 ඔන්න 55 50 zone එකට එන්න ඕන. එහෙනම් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීක්ලි කැන්ඩල් එක මේ. වීක්ලි කැන්ඩල් එකේ හොඳ සෙල් ප්‍රෙෂර් එකක් පෙන්නනවා මේ. මේ මාකට් එක අප් වෙච්ච මාකට් එක හොඳ සෙල් ප්‍රෙෂර් එකක් පෙන්නනවා මේ කැන්ඩල් එකේ. ඒ නිසා ඊළඟ සතිය බොහෝ දුරට සෙල් වීමේ මේ අවස්ථාවක් තියෙනවා. හරි ඒක අපිට තව ටිකක් කන්ෆර්ම් කරගන්න පුළුවන්. අපි බලමු ගිහිල්ලා ඩොලර් chart එක. මේ දින ඩොලර් chart එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේකත් හොඳ channel එකක channel support එකටම market එක දැන් ඇවිත් තිනවා. previous ගණනාවක් 1 2 3 4 හතරවෙනි අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. මේ බෑන්ඩ් එක 2008 ඉඳන් තමයි මේ බෑන්ඩ් එක market එක දුවන්නේ මේ බෑන්ඩ් එක ඇතුලේ. ඉතින් ගොඩක් මේක පිට ඇනලයිස් එකට බලලා ගන්න පුළුවන් හොඳ opportunity අවස්ථාවක් තියෙනවා. මේ බලන්න market එකේ මේ බෑන්ඩ් එකේ හැම අවස්ථාවකම market එක up වෙලා තියෙනවා. මේ up වෙන හැම අවස්ථාවකම bitcoin down වෙනවා. ඔයගොල්ලෝ ඒකේ තියෙන correlation එක දන්නවා කියලා මම හිතනවා. එතකොට දැන් මේ බලන්න පුළුවන් මෙන්න මේ ඩොලර් ඉන්ඩෙක්ස් chart එකේ මේ weekly very ඉතාමත් හොඳ powerful මේ bullish candle එකක් print වෙලා තිනවා. ඉතින් මේ ඕක previously ওই විදිහටම වෙලා තිනවා. මේ බලන්න. මෙතනත් ඒ විදිහටම හොඳ strong bullish candle එකක් print වුණා. මේකත් 2021 ඉතින් එතනින් පස්සේ market එක දිගටම up වුණා. ඒකට මෙන්න මේ 2021 22 කාල පරාසයේ BTC down වුණා. bear market එකක් තිබ්බා මේ up වෙන කාලය තුල. ඉතින් මේ විදිහට ඊට පස්සේ 2022 ඉඳන් 25 වෙනකම් මාකට් එක අප් වුණා BTC. ඒකට ඩොලර් එක මෙන්න මේ විදිහට සෙල් වෙලා තිනවා. දැන් මෙන්න මේ විදිහටම නැවත වතාවක් මාකට් එක අප් වෙන්න උත්සාහ කරනවා ඩොලර් එක. ඒ මොහොතේම BTC තවදුරටත් ඩවුන් වෙන්න පුළුවන් අන්න ඒ නිසායි. ඒක මේ ඩොලර් chart එක අප් වෙන තව ගොඩක් කල් තියෙන නිසා BTC එකපාරටම ඩ්‍රොප් වෙන්නේ නැහැ. ওই විදිහට රේන්ජ් වෙවි කාලය අරගෙන තමයි මාකට් එක ඩ්‍රොප් වෙන්නේ. අනිවාර්යයෙන් මාකට් එක ඩ්‍රොප් වෙන තමයි මේ වෙලාවේ අවස්ථාව තියෙන්නේ. පොඩි up movement short term යන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ හැමදෙස්සම සෙල් අප් වුණාට පස්සේ සෙල් එකක් බලනවා නම් ගොඩක් වෙලාවට ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ chart එක ගැන අවධානයෙන් ඉන්න. ඊට පස්සේ කතා කරන්න ඕන මෙන්න මේ SPX කියන ඔයගොල්ලෝ දන්නවා ඉතින් S&P 500 මෙන්න මේ ඉන්ඩෙක්ස් එක මේක US මාකට් එකේ කම්පැනි 500ක එකතුවක්. මේක ගැන දන්නවා ඉතින්. එතකොට මේක ගොඩක් දුරට BTC ෆලෝ කරනවා මේ chart එක. ඉතින් දැනුත් මෙන්න මේක top එක ආසන්නයේ තමයි තාම මේ ඉන්ඩෙක්ස් එක තියෙන්නේ. මේකත් අඩුම ගානේ 50%ක් මාකට් එක ඩ්‍රොප් වුණොත් එහෙම ඊළඟ අප් මූව්මන්ට් එක ලෑස්ති වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. මෙන්න මේක මේ හරියට ඩ්‍රොප් වුණොත් අපිට පුළුවන් BTC ගැන අවධානය යොමු කරන්න. එතකොට මේකත් ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාල සීමාව වෙනකොට මේ මාකට් එක එතනින් මේ මාකට් එක මෙන්න මේ වගේ බෑරන් එකක් ඊළඟට ආයේ මෙතනින් ඉඳන් ආයේ මෙන්න මෙතනට එතකොට එන කාල සීමාවෙදී අර ඩොලර් ඉන්ඩෙක්ස් chart එක අප් වෙලා එතකොට BTC ඩවුන් වෙලා ඒ ඔක්කොම ලස්සනට ගැලපෙයි කියලා හිතනවා. එහෙම වුණොත් එimhe අපිට පුළුවන් මෙන්න මේක BTC buy කරලා හොඳ ගේන් එකක් ලබා ගන්න. ඒ නිසා අවධානයෙන් ඉන්න short term trade කරන කට්ටියටත් මම ඒ trade ගන්න ඕන අවස්ථා ඒ level ඔයගොල්ලන්ට දැනුවත් කරා. ඒ වගේම අනිවාර්යයෙන් බලන්න ඕන තමයි මෙන්න මේ oil price එක. මේක US market එකේ තියෙන oil price එක. මේක දැන් $98ක් වගේ එනවා. මේක 100 ඉස්සර ගියා. ඉතින් මේ දැන් නැවත වතාවක් ඒක all time high එකට යන උත්සාහ කරනවා. ඒකට අර මම කියපු කාල සීමාවෙදී ඩොලර් මෙන්න මේ oil price එක අප් වෙලා down වෙන සීමාවෙදී down වෙන්න ඔන්න වෙන්න පටන් ගනීවි. එතකොට මේ ඩොලර් ඉන්ඩෙක්ස් එක අප් වෙලා තියෙවි. යුද්ධය අවසන් වෙලා තියෙවි. යුද්ධය අවසන් වෙන්න කාලය වේවි. ඉතින් යුද්ධය අවසන් වෙන්නේ නැහැ. මෙන්න මේ chart එක දිහා බලද්දී ඒක නිසා long ට්‍රේඩ් ගන්න නැතුව කියන්නේ ඉන්වෙස්ට්මන්ට් කරන්න තව කල් තියෙනවා. දැන් ඉන්වෙස්ට්මන්ට් කරන්න උත්සාහ කරන්න එපා. ට්‍රේඩ් කරන කට්ටියත් ට්‍රේඩ් කරනවා නම් ලොන් ට්‍රේඩ් වලට වඩා ෂෝට් ට්‍රේඩ් ඔපචුනිටිස් බලන්න. ඉතින් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. පරිස්සමෙන් ඉන්වෙස්ට් කරන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරන්න ඉදිරි වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට ස්තුතියි. මගේ Telegram group එකට join වෙන්න. ඒගොල්ලන්ට අප්ඩේට් බලා ගන්න පුළුවන්. Thank you.